හලෝ අද අපි ඇවිල්ලා ඉන්නේ කාවන් හොටෙල් එකට ආගරපතනේ මේක මම ඇත්තටම මෙතෙන්ට ආපු හැටි මේකේ concept එක ඒ කියන්නේ මේකේ මේ ඩිසයින් කරලා තියෙන විදිහ මට එකපාරට ඔලුවට මුලින්ම අර කණ්ඩලම හෝටලේ ඒ කියන්නේ කන්ද තියෙනවා හෝටලේ හොයන්න බැරි විදිහට ගස් වලින් වහලා ඉතින් මේකේ තියෙන්නේ ගල් ගුහාවක් තියෙනවා කන්දක ඒ ගල් ගුහාව තා පොඩ්ඩක් විතර එක්ස්ටෙන්ඩ් කරලා මේගොල්ලෝ හදලා ඉවර වෙලා ලස්සනට ඒක හෝටලයක් කරලා. ඉතින් එළියෙන් බැලුවම පේන්නේත් නෑ බිල්ඩින්ග්ස් හරියට ගලුයි ගස් එහෙම පේන්නේ. ආපු ලස්සනම තැනක්. හරිම නිස්කලංක පරිසරයක තියෙන්නේ. සීතලයි. මෙතෙන්ට ආවන් පස්සේ සෑහෙන්න ඒ කියන්නේ ඔළුව රිලැක්ස් වෙන ලස්සන පරිසරයක් තියෙන්නේ. අපි දැක්කා කුරුල්ලෝ එහෙම සෑහෙන්න ඉන්නවනේ. කුරුල්ලෝ ඉන්නා එතකොට කොටියා ඉන්න. කොටියා නම් දැක්කේ නෑ. කොටියා ඉන්නකෝ තම කවුද ඉන්නේ මෙහි ගෝනා සාමාන්‍ය මේ පළාතවල ඉන්නවනේ. ගෝනා ඊට පස්සේ ඕලුමුවා ඒ වගේ ඉන්න හැම සතු ජාතියෙම ඉන්න අලිය ඇරෙන්න මං හිතන්නේ. එවුලියන් සිරින් අවුදින් දෙව්වි මන්දරේ තාරකවියන් නන්දරයස් කුසේ ආදරේ ගුම් වැහි මේ කුලෙන් පෙරි ජීවිතේ පින් බැල්වේ ආදරෙන් පිරි ජීවිතේ මේ ගීතිකා ආනන්දේ රූම්ස් වලට යන්න දෙන්නේ මේ වගේ ගල් ගුහා ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ. අන්න රූම් එකට එනවා. මේ තියෙන්නේ රූම් එක ගොඩක් ලොකු ස්පේස් එකක් තියෙන රූම් එකක් ඒත් එක්කම මේකේ බාත් රූම් එකත් සෑහෙන ලොකු ස්පේස් එකක් තියෙනවා. මේ බාත් ටබ් එක තියෙන ඒරියා එක ඊට පස්සේ ෂවර් ඒරියා එකේ මේ බිම තනිකර කළු ගලක් තියෙන්නේ මැදලා. මේ හැම තැනම ගත්තොත් කළු ගල් තියෙන්නේ. මේ හෝටලේ හදලා තියෙන්නේ ගල් ගුහාවක් ඇතුලේ ඒ කියන්නේ ගල් ටික ගුහාවට එළියටත් පන්නලා තියෙනවා සමහර තැන්වල. ඉතින් හරි ලස්සනට මේ ස්පේස් එක පාවිච්චි කරලා ඒගොල්ලෝ මේ හෝටලේ නිර්මාණය කරගෙන තියෙනවා. මේ මාස්ටර් බෙඩ්රූම් එකේ තා පොඩි බෙඩ් එකකුත් තියෙනවා මේ වගේ. පොඩි එක්කෙනෙක් ආවොත් ඉන්න. හරි නැත්නම් තව කෙනෙක්ට හරි. මාස්ටර් බෙඩ්රූම් එකේ මාස්ටර් බෙඩ්රූම් එකෙන් එළියේ මෙන්න මේ view එක තමයි තියෙන්නේ ඩෙක් එකත් එක්ක. පොඩි පොන්ඩ් එකක් එක්ක තියෙන මේ හැමතැනම ගස් තියෙන්නේ මේ කැලේ තියෙන්නේ හරි ලස්සනයි. බලාපොරොත්තු වෙනවා මේගොල්ලොත් එක්ක හයික් එකක් යන්න, නේචර් වෝක් එකක් යන්න. ඉතින් මෙහෙට ආවොත් එහෙම කරන්න ගොඩක් දේවලුත් තියෙනවා. නේචර් වෝක් එකක් යන්න පුළුවන්, හයික් එකක් යන්න පුළුවන්. ඒ වගේ තව මේගොල්ලන්ගේ තියෙන එක්ස්කර්ෂන් තියෙනවා. මේගොල්ලෝ නැචරලිස්ට් ඇවිල්ලා අපිට කිව්වා මේගොල්ලෝගේ ෆාම් ටුවර් එකක් තියෙනවා ඒකටයි නේචර් වෝක් එකටයි අපි එක්කන් යන්නම් කියලා උදේ තමයි ප්ලෑන් කරේ නේ. උදේ ප්ලෑන් කරේ අපිත් එක තව කට්ටියකුත් ඇවිල්ලා ඉන්නවා. ඒ ඔක්කොම අපි ඉතින් නිදිමතේ හින්දා උදේ ගාවන පොඩ්ඩක් විතර ඉතින් පරක්කු වුණා. අපිට ඇත්තටම උදේ 6ට විතර මේ ගියා නම් මේගොල්ලෝ කන්දකට ගෙනියනවා කියලා කිව්වා හයික් එකක්. අපිට ඒක ඇත්තට මිස් වුණා. ඒක අපි හෙට
හිට යන් කියලා කියනවා. නිකන් රැට කනකොට වගේ කියන උදේට එක්ක නැගිටින්න කම්මැලි වගේ නේද සීතලයි. මේ සීතලේ පොඩ්ඩක් ඒ කියන්නේ සමහර වෙලාවට දැන් අපි නුවරඑළිය එහෙම ගියාම සමහර හොටෙල්ස් වලට ගියායින් පස්සේ එළිය සීතලයි ඇතුළ ටිකක් ෂේප් එකේ අර මේ හීටර්ස් අනම්මනම් දාලා තියෙන හින්දා නැත්තම් ඉබේම ඇතුළ ටිකක් එළියට වඩා සීතල අඩුයි. හැබැයි මේ හොටෙල් එකේ එළිය සමහර වෙලාවට සීතල අඩුයි. ඇතුළ ටිකක් මේ සීතල වැඩි මොකද තනිකර කළුගල් තියෙන හැමතැනම. මේකේ ඩයිනින් ඒරියා එකේ එහෙම තනිකරම කළුගල් ලොකු කළුගල් තියෙන හින්දා ඒ හැරෙට ගියාම ඇඟට දැනෙනවා. ඒ කියන්නේ මේ හෝටලේ රූම්ස් ගාවට මේ හෝටලේ රූම් එකක් ගාවට ඒ කියන්නේ එක තැන් පහු කරනකොට අපිට මේ රස්නේ සීතල වෙනස දැනෙනවා. එහෙමනේ. බාත්රූම් එකේ සීතලයි ඔක්කොම. ඔව් බාත්රූම් එකේ සීතලයි ඔක්කොම වඩා එතන ගල් තියෙන්නේ ඔක්කොම. මේ ඉතින් හැබැයි ඒක මරු. ඇඟට මාර සනීප සීතලක් තියෙන්නේ. අපි ලෑස්ති වෙනවා දැන්. හයික් එකක් යන්න. දැන් නැචරලිස්ට් එක්ක ආවා මේ නේචර් වොක් එකේ මේ ගොල්ලොන්ගේ මේ ප්‍රොපර්ටි එක ඇතුලේ අක්කර 59ක් තියෙනවා කියලා 54ක් තියෙනවා කියලා කිව්වා. ඒකෙදි මේ අපි දැන් දැක්ක විශේෂ දෙයක් නෑ. අපි අර සාමාන්‍යයෙන් මේ ඇවිදිනකොට කැලේ නිකන් පොඩි ලඳු කැලෑවල දකින සමහර ගස් මේ ගල්වල තියෙන සමහර මේ ඔය පාසි ಜಾති එහෙම මේ නැචරලිස් කියන විදිහට ඒවත් එක්ක පරිසර සාධක වෙනස් වෙන ඒවා ඊට පස්සේ මේ පොලියුෂන් එක බලා ගන්න එහෙම පුළුවන් කියලා මේ විශේෂයෙන් ගල්වල ඇල්ගී එකක් හැදිලා තියෙනවා. ඒක හොඳටම තියෙනවා නම් අපිට ආශ්වාසය කරන්න සුදුසු හොඳ ඔක්සිජන් තියෙනවා කියන එක තමයි යා කියන්නේ. ඊට අමතරව මෙතන ට්‍රැකින් කැමරාස් වල කොටියා එහෙම අහුවෙලා තිනවා. දැනට කොටි 5 දෙනෙක් විතර මෙහි ඉන්නවා කියලා කියනවා. ඉතින් ඒගොල්ලෝ බලා ගන්න නම් බෑ. ඒගොල්ලෝ පොඩි සද්දෙටත් යනවා. ඒක සාමාන්‍ය දෙයක් කොහෙත්. මේ තියෙන අර මං කිව්වේ ඔරෙන්ජ් හිමාලයන් රාස්බෙරි මේකද පැෂන් කියන්නේ? මේක තමයි. මේක අර රෙගියුලර් පැෂන් එක වගේ නෙමෙයි ඇත්තටම. ඒකේ ලොකුවට මොනවත් නැහැ අතන. හිමාලයන් රාස්බෙරි අඩන්න හදනවා අපි. පින්තූර පෙන්වුවේ මේ වත්තේ මැනේජර්ගේ බල්ලව මේ කොටියෙක් කාලා තියෙන 2008 දී කොටි 5 දිනක් විතර ඉන්නවා කියලා තමයි මුලින්ම කිව්වේ. පස්සේ නැචරලිස්ට් කියන් යන විදිහට මේ කැලේ සෑහෙන්න කොටි ඉන්නවා කියලා කියනවා. හේතුව මේ ඒගොල්ලන්ට අවශ්‍ය කෑම ටික තියෙනවා. ඊට පස්සේ ඒ ශක්තිය ඔක්කොම තියෙනවා ඒගොල්ලන්ට. දේශගුණේ ඔව් අනිකල් ටිකක් සයිස් කිව්වනේ. ඔව් ආන්න එපා මේගොල්ලන්ගේ මොකක් ඇහුවම මේගොල්ලෝ බෑ කියලා. අපි දැන් ඉන්නේ මේගොල්ලන්ගේ ෆාම් එකේ. මේකේ වෙනම එළුවෝ කුකුල්ලු පවා ඉන්නවා. පෝෂණය දෙන විදිහ මේගොල්ලන්ට කෑම දෙන විදිහ හා වෙන විටමින්ස් දෙන විදිහ ටිකක් වෙන තැන් වලට වඩා වෙනස් කියලා කිව්වා. ඒගොල්ලන්ට හිතකර විදිහේ විටමින්ස් මේගොල්ලෝ ඕගනික් විදිහක් තමයි කිව්වේ. ඊට අමතරව මේගොල්ලන්ට අවශ්‍ය මේ හොටෙල් එකටයි ඒ වගේම මේ කයට පරිභෝජනයට අවශ්‍ය ඔක්කොම පළතුරු එළවලු ඔක්කොම මේගොල්ලෝ වගා කරලා තියෙනවා. කැරට්ද බෝන්ජි හැම જાතියක්ම මේ කියන්නේ මේ දේශගුණේ හදන්න පුළුවන් හැම જાතියක්ම වගේ මේගොල්ලෝ වවලා තියෙනවා. හරිම පිළිවෙලට ප්ලෑන් කරලා හදපු වත්තක් මේක. මේක හැම දෙයක්ම හරි පිළිවෙලයි. යන්නේ ගෙනියන්නේ බෑ
අද කැවන් එකේ දෙවනි දවස අපි ඇවිල්ලා ඉන්න මෙතන තියෙනවා මේ පාලමක්. අපි උදේම මෙතෙන්ට එනවා සාමාන්‍යයෙන් හේතුව මේ මෙතෙන්ට පොඩ්ඩක් අවු වෙන්න හින්දා නැත්නම් සීතලයි මාර විදියට. දැන් ඉන්නේ මේ කැවන් හොටෙල් එකේ ලොබි ඒරියා එකේ මේක දැක්කොත් පේනවා මේ වටේම මේ ගල් ගුහාවක් මේ හොටෙල් එක හදලා තියෙන්නේ තිබ්බ ගල් ගුහාවක්ම එක්ස්පෑන්ඩ් කරලා තමයි හදලා තියෙන එක. හරි ලස්සනට ඒක ඒගොල්ලෝ පාවිච්චි කරලා තිනවා ඊඩ කාමර ගන්න. ඉතින් මේ කාමර 3ක් තියෙනවා. ඉතින් මේ කාමර හදනකොට හා මේකේ ඩයිනින් ඒරියා එක ඊට පස්සේ අනිත් ඒවා හදනකොට මේගොල්ලෝ සෑහෙන්න ඒ කියන්නේ හිතලා ඉතා හොඳට ඒ ස්පේස් එක කළමනාකරණය කරගෙන තිනවා. ඉතින් මේ වත්තට කියන්නේ ටෝටම් හවුස් කියලා එක දෙමළෙන් ටෝටම් හවුස් කියලා කියන්නේ දෙමළෙන් ටෝටම් හවුස් කියලා තමයි මේ වත්තේ ගෙදර කියන නම. ඊට පස්සේ ડોક્ટર පෙතියාගොඩ තමයි ඒක පස්සේ ඇවිල්ලා ඉස්සර මේකේ වවලා තියෙනවා තේ ළඟට අර්තාපල් ඒ වගේ වවලා තියෙනවා. ඒවා පොඩ්ඩක් වෙනස් කරලා මේකේ ආයි කැලේ හදලා තියෙනවා මේ වත්තේ. ඊට පස්සේ තමයි ඔය මේකේ පල්ලෙහා තියෙනවා මේකේ ඕනගේ බංගලෝ එකක්. ඒක තමයි මුලින්ම එයා හදලා තියෙන්නේ. ඊට පස්සේ තමයි 2022 මේක හොටෙල් එකක් විදියට හදලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන මම කලිනුත් කිව්වා වගේ මේකේ මේ එක ඒරියාස් වලට යනකොට උෂ්ණත්වය වෙනස් වෙනවා. මේ හරියේ ටිකක් සාමාන්‍ය මද සීතලක් තියෙන මේකේ පල්ලෙහා එහෙම ගියාන් පස්සේ හරිම සීතලයි. ඊට පස්සේ කාමර වලට යනකොට ඒ යන අතරමඟ මේ ගල් ගුහාව වගේ කොටස සීතලයි. ඊට පස්සේ ආයි රූම් එකට ගියාම මේ සාමාන්‍ය ටෙම්පරේචර් එකක් තියෙන්නේ. ඉතින් සාමාන්‍ය ජනවාරි වගේ වෙනකොට ගොඩක් සීතලයි මේක. හැබැයි මම හිතනවා මේ කාලේ තමයි මේකට එන්න හොඳම කාලේ. මොකද වැස්සත් නැහැ. ගස් කොළන් ලස්සනට තියෙනවා. හැමදේම ලස්සනට තියෙනවා. ඉතින් කූඩැල්ලෝ නැහැ. කූඩැල්ලන්ට බයත් ඉන්නවනේ. කූඩැල්ලෝ නැහැ. මේගොල්ලෝගේ එක්ස්කර්ෂන්ස් ටිකත් හොඳයි. මේගොල්ලෝ එක්කන් යනවා හයික් එකක්. ඊට පස්සේ මේ වත්තත් ඇතුළේ ටුවර් එකක් ගෙනියනවා. ඒක වුණත් සෑහෙන්න හොඳයි. මොකද මේගොල්ලෝගේ එක්ස්පීරියන්ස් ස්ටාෆ් එකක් ඉන්නවා. හා සෑහෙන්න එක්ස්පීරියන්ස් තියෙන හොඳ දැනුමක් තියෙන කෙනෙක් තමයි ඒගොල්ලෝගේ නැචරලිස්ට් ඉන්නේ. ඉතින් මෙතෙන්ට ආවොත් ඇත්තටම කම්මැලි නෑ. දැන් අපි දවස් දෙකක් ඉන්නවා. කිසිම කම්මැලිකමක් නැහැ. අපිට කරන්න දේවල් තියෙනවා. නිදහසේ රිලැක්ස් එකේ ඉන්න පුළුවන් හොඳ තැනක්. ඒ කියන්නේ මම ගියපු හොටෙල්ස් වලින් අපි දෙන්න ගියපු නේද? අපෝ හොඳම හොටෙල්ස් ටිකට ගන්න පුළුවන් 2-3ට ගන්න පුළුවන් තැනක් තමයි The Cavern. අපි දැන් ඉන්නේ ඩයිනින් ඒරියා එකේ මෙතන මේ හොටෙල් එකේ මේ ගල් ගුහාව ඇතුලේ කේව් එකේ දැක්ක විශේෂම දේ අපි දැක්කේ මෙතන මේ බිත්තිවල කොටලා තියෙන පුරාණ අර ගල් යුගයේ කොටලා තියෙන මේ පින්තූර. මේගොල්ලෝ ඉන්දියන් ආටිස්ට් කෙනෙක් ගෙනල්ලා තමයි මේ ටික අන්දලා තියෙන්නේ. ඒක හරිම ලස්සනට ඒ වැඩේ කරලා තියෙන මේ බිත්ති ගියා ඒක ගානට කලර්ස් මැච් කරලා මේ අඟුරු වලින් ඉස්සර ඇඳපු ඒවා දැන් වෙනස් මොන හරි එකට මැච් කරන්න පුළුවන් විදිහේ පේන්ට් එකකින් ඒක හරියට මේ පාට කරලා තිනවා. ඒත් එක්ක මෙතන මේ විශේෂයක් තියෙනවා රයිනෝසිරස්. දැන් අපි කට්ටියත් කතා වුණා මේ රයිනෝසිරස්යි මෙතන ඉන්නේ කියන එක. ලංකාවේ ඉස්සර රයිනෝසිරස් ඉඳලා තියෙනවා. ඒත් එක්කම ගෝන්නු, කොටි, ඌරෝ, අලි ඒ වගේ තියෙනවා. මේ ඉන්නේ ගවරා. ගවරත් ලංකාවේ ඉඳලා තියෙනවා. ඉතින් මේ ගවරා ගැන මේගොල්ලෝගේ නැචරලිස්ට් කිව්ව කතාව තමයි ගවරා තොර ලංකාවේ හිටිය ගවරයි ඉන්දියාවේ දැන් ඉන්න ගවරයි පොඩි වෙනස්. ඒගොල්ලෝගේ මේ ශරීර ලක්ෂණ අර මේවත් එක්ක පොඩි වෙනසක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ගවරා ලංකාවට ආවේනික ගවරෙක් මෙහි ඉඳලා තියෙන. ඉතින් දැන් ඒගොල්ලෝ වඳ වී ගිහිල්ලා තියෙනවා ලංකාවෙන්.